හරි. අපි යන්නේ ෆියුචර් ටෙන්ස් එකට අදාළව ඉගෙනගත්ත කොටස් හතරම එක තැනකට ගේන්නයි යන්නේ. හරි. අපි ඉගෙන ගත්තා simple future tense, future continuous tense, future perfect tense, future perfect continuous tense. මාත් එක්ක කියන්න. simple future tense, future continuous tense, future perfect tense, future perfect continuous tense. හරි. අපි මේ හැම ටෙන්ස් එකම මෙන්න මේ විදිහට පාඩම් කරන්න ඕනේ. පාවිච්චි කරන්නේ මොන වගේ වෙලාවකදීද? මොකක්ද ආකෘතිය? උදාහරණ දෙක. හරි අපි යන් එකින් එක simple future tense මොන වගේ වෙලාවදීද? අනාගතයේ නිශ්චිත වෙලාවකදී සිදු කරන ක්‍රියාවක් ගැන කතා කරයි. මොකක්ද ආකෘතිය? will දාන්න. වාක්‍ය දෙක මතක් කරගන්න. අම්මා අනාගතයේ නිශ්චිත වෙලාවකදී උයාවි. mother will cook. ළමයි අනාගතයේ නිශ්චිත වෙලාවකදී සෙල්ලම් කරાવી. children will play. අපි යන් දෙවෙනි ටෙන්ස් එකට future continuous tense මොන වගේ වෙලාවදීද පාවිච්චි කරන්නේ? අනාගතයේ කාල පරාසයකදී කරමින් ඉන්න ක්‍රියාවක් ගැන කතා කරන්න. අනාගතයේ යම් කාල පරාසයකදී කරමින් ඉන්න ක්‍රියාවක් ගැන කතා කරන්න. මොකක්ද ආකෘතිය? will එක be එක ing. will එක be එක ing. අම්මා අනාගතයේ කාල පරාසයක උයමින් ඉඳීවි. mother will be cooking. ළමයි අනාගතයේ කාල පරාසයකදී සෙල්ලම් කරමින් ඉඳීවි. children will be playing. අපි යන් ඊළඟ ටෙන්ස් එකට future perfect මොන වගේ වෙලාවදීද පාවිච්චි කරන්නේ? අනාගතයේ නිශ්චිත වෙලාවකට පෙර කර අවසන් කරන ක්‍රියාවක් ගැන කතා කරයි. මොකක්ද ආකෘතිය? will එක have එක පිප්පි. උදාහරණ දෙක. අම්මා අනාගතයේ නිශ්චිත වෙලාවකට පෙර උයලා ඉවරයි. mother will have cooked. ළමයි අනාගතයේ නිශ්චිත වෙලාවකට පෙර සෙල්ලම් කරලා ඉවරයි. children will have played. අපි යන් අන්තිම ටෙන්ස් එකට future perfect continuous tense මොන වගේ වෙලාවදීද පාවිච්චි කරන්නේ? අනාගතයේ නිශ්චිත වෙලාවක් වන විටත් කරමින් ඉන්න ක්‍රියාවක් ගැන කතා කරන්න. අනාගතයේ නිශ්චිත වෙලාවක් වන විටත් කරමින් ඉන්න ක්‍රියාවක් ගැන කතා කරන්න. මොකක්ද ආකෘතිය? will එක have එක been එක ing. will එක have එක been එක ing. හරි. අම්මා අනාගතයේ නිශ්චිත වෙලාවක් වන විටත් උයමින් ඉඳීවි. mother will have been cooking. ළමයි අනාගතයේ නිශ්චිත වෙලාවක් වන විටත් සෙල්ලම් කරමින් ඉඳීවි. children will have been playing. අය පාරක් මතක් කරගමු ටට්ටක් ගාලා. simple future tense අනාගතයේ නිශ්චිත වෙලාවකදී සිදු කරන ක්‍රියාවක් ගැන කතා කරයි. will දාන්න. අම්මා අනාගතයේ නිශ්චිත වෙලාවක උයයි. mother will cook. ළමයි අනාගතයේ නිශ්චිත වෙලාවකදී සෙල්ලම් කරයි. children will play. ඊළඟ එක future continuous tense අනාගතයේ කාල පරාසයකදී කර ඉන්න ක්‍රියාවක් ගැන කතා කරයි. will එක be එක ing. අම්මා අනාගතයේ කාල පරාසයක් පුරාවට උයමින් ඉඳීවි. mother will be cooking. ළමයි අනාගතයේ කාල පරාසයක් පුරාවට සෙල්ලම් කරමින් ඉඳීවි. children will be playing. ඊළඟ ටෙන්ස් එක future perfect අනාගතයේ යම් නිශ්චිත වෙලාවකට පෙර කර අවසන් කරන ක්‍රියාවක් ගැන කතා කරයි. will එක have එක පිප්පි. අම්මා අනාගතයේ නිශ්චිත වෙලාවකට පෙර උයලා ඉවරයි. mother will have cooked. ළමයි අනාගතයේ නිශ්චිත වෙලාවකට පෙර සෙල්ලම් කරලා ඉවරයි. children will have played. අන්තිම ටෙන්ස් එක future perfect continuous tense මොන වගේ වෙලාවදීද පාවිච්චි කරන්නේ? අනාගතයේ නිශ්චිත වෙලාවක් දක්වා කරමින් ඉන්න ක්‍රියාවක් ගැන කතා කරයි. මොකක්ද ආකෘතිය? will එක have එක been එක ing. අම්මා අනාගතයේ නිශ්චිත වෙලාවක් දක්වා උයමින් ඉඳීවි. mother will have been cooking. ළමයි අනාගතයේ නිශ්චිත වෙලාවක් දක්වා සෙල්ලම් කරමින් ඉඳීවි. children will have been playing. mother will cook. mother will be cooking. mother will have cooked. mother will have been cooking. children will play. children will be playing. children will have played. children will have been playing.